Hi guys, ඉතින් කොහොමද? ඔන්න අදාවේ වෙනස්ම වීඩියෝ එකක් අරගෙන ඇත්තටම මට ගොඩක් සතුටුයි දවසක්. මොකද මම පුංචි වැඩක් පටන් ගත්තා. මම හිතුවා මගේ සාරි මම ඩිසයින් කරගන්න. ඉතින් මේ තියෙන්නේ සාරියට ගත්ත රෙදි. ඊළඟට මේ තියෙන්නේ මම එක පැත්තකින් මේ වගේ ඩිසයින් එකක් යන්න කියලා හැදුවා රේන්දයක්. මේ තියෙන්නේ මෙන්න මෙච්චර විතර පළ රේන්දයක් මම ගත්තේ. මොකද සාරි එය රෙද්දටයි එළියටයි එන්න ඕන නිසා. ඊළඟට ජැකට් එකේ පිටිපස්සට අල්ලන්න මෙන්න මේ වගේ ඩිසයින් එකක් තෝරගත්තා. මේ සාරි රෙද්ද තමයි ලේස් කොටන් රෙද්ද. ඒකෙත් ගණකම අඩු එක තමයි මම ගත්තේ. මොකද ගණකම වැඩි එක ගත්තාම හරි අපහසුයි චුටක් අඳින්න. ඒ හින්දා ඉතින් ඔන්න ඔය ටික ගත්තා. ඊළඟට මම තව සාරිය මහල ඉවරුණාම වර්ක් කරන්න කියලා පුංචි මල් ටිකක් හොයාගත්තා. ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි ඉතින් මම හොයාගත්තේ. ඇත්තටම මේක මගේ ලොකු ආසාවක්. හැමදාම ඉතින් අපි සාරි කඩෙන් අරන් ඇවිල්ලානේ අඳින්නේ. ඉතින් ඒ නිසා මට හිතුණා මෙහෙම කරන්න. මෙන්න මේ විදිහට මම සාරිය මහන්න කලින් රේන්දි තියලා මම පොඩක් බැලුවා කොහොමද එන්නේ කියලා. මෙන්න මෙහෙම තමයි මට ගන්න ඕන උනේ. ඊට පස්සේ ඉතින් මම සාරිය මහගත්තා රේන්ද තියලා. මෙන්න මේ විදිහට අර බොකොලේ වගේ තියෙන එක එළියට එන්න. එහෙම තමයි මම මහගත්තේ. මොකද එතකොට ටිකක් ඒක ලස්සනයි කියලා හිතනවා. ජැකට් එක මහගත්තේ මෙන්න මෙහෙම. ඉස්සරහ ටික මෙහෙම තියෙන්නේ. ඊළඟට මම අත පහළ කොටසට අර රේන්දේම කෑල්ලක් මම අල්ලන්න හිතුවා. එහෙම කරාම ලස්සනයි කියලා හිතනවා. ලොකු ඩිසයින් එකක් නෙමෙයි ඉතින්. ඊළඟට සාරි ජැකට් එක එහා පැත්තට අර තිබ්බ මල එක අයන් කරලා අලවන්න තිබ්බ මලක් මම එක මෙන්න මේ විදිහට අයන් කරා. ජැකට් එක නම් ඇහුවේ මම දන්න නැන්ද කෙනෙක්. ඊට පස්සේ මම මෙන්න මේ පොඩි මේ මල් වලින් මම ඩිසයින් එක කරන්න කියලා හිතුවා. මේ තියෙන්නේ සාරි පොට තියෙනවනේ. සාරි පොටේ ඉස්සරහ පේන ටික තියෙන්නේ. ඒ ටිකට මම මෙන්න මේ වගේ මල් ටිකක් අලවන්න කියලා හිතුවා. ඊට පස්සේ මේ විදිහට සාරිය වටේටම ඩිසයින් එක ගියා. ඊළඟට මම මෙන්න මේ වගේ කොණ්ඩ කට්ටක්, සාරි කට්ටක් මේවත් මම තමයි හදාගත්තේ. ඊළඟට මේ තියෙන්නේ මම එකට දාපු මාලේ. ඊළඟට මේ වොච් එක. ඊළඟට මම තව ඉතින් ඒ වගේ පොඩි ටිකක් එකතු කරගත්තා. මුත් ඉතින් මම හිතුවා සාරිය පාට සහ ඒවට ගැලපෙන විදිහටම මේ දේවල් හදාගෙන ඉතින් අඳින්න කියලා හිතුවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇඳහම ආවේ. බලන්න ලස්සනයිද කියලා. මගේ ඉතින් ආසාවට තමයි මම මේක කරේ. මොකද හැමෝම සාරි හදනවා. හැමෝම සාරි ඉතින් ගන්නවා. ඇත්තටම අර අපි දුරකින් සාරි ගෙන්නනවට වඩා මෙහෙම කරන එකේ ලොකු ලාභිකුත් තියෙනවා. ඒ වගේම ලොකු සතුටකුත් තියෙනවා. මොකද තමන්ම සාරි රෙද්ද අරන් ඇවිල්ලා තමන් මේක ඩිසයින් කරලා තමන්ම අඳිනවා කියන්නේ ඒක වෙනම එකක් අනිවාර්යයෙන්ම. කොහොම හරි ඉතින් ඔන්න ඒ විදිහට තමයි අත්තත් ලස්සනට ආවා. මං හිතුවට වඩා රේන්දේ අල්ලලා ඒක ලස්සනට ආවා. ඉතින් මේ මල් ටික අලපු විදිහ ළඟට සාරි කට්ට ඒකත් ලස්සනට ආවනේ. ළඟට පිටිපස්සට අවුල්ලපු ඒ ඩිසයින් එක මං සාරි රෙද්දේ තනින් තන මල් ගොඩාක් පාවිච්චි කරේ නැහැ. ටිකයි. ඒ කියන්නේ මං ඇත්තටම සරලව චාම්පු අඳින්න කැමති. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ සාරිය ඩිසයින් උනේ. ඔන්න මං අවුරුද්දෙන් පස්සේ අඳින්නත් ලස්සන සාරියක් ඩිසයින් කරන්න ඉන්නේ මේ වගේ. ඉතින් අපි බලමු ටිකක් කොහොමද කියලා. ගිහින් එන්න.